ආයිබෝවන් අස්ලාමලයිකුම් වණක්කම් ඔන්න අපි ආවා හබීබි අරමුව ප්‍රසංගයේ තියෙන තැනට අද ඔයාලට හරියටම තැන පෙන්වන්න ලොකේෂන් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන තමයි තියෙන තැන ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එක නිව් පෙනින්සිලා ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එක. ඉතින් ඒ ඉදිරිපස්සේ තමයි අපි ඉන්නේ. ඔයාලට පේනවා මේ පැත්ත මගේ වම් අත පැත්ත බැලුවාම වාහන දාන්න සහ ඉදිරිපස්සේ කිසිම බිල්ඩිමක් කිසිම දෙයක් නැහැ. ඊට කඩ ඕන තරම් තියෙනවා. එළියේ කිසිම ගෙයක් දොරක් කිසිම දෙයක් නැහැ. ක්‍රීඩාංගණය මගේ පිටුපසින් තියෙනවා. ක්‍රීඩාංගණය ඉදිරිපස්ස තනිකරම හිස් ඒරියා එකක් තියෙනවා. ඊට හැපැත්ත තමයි කඩවල් සහ ඒවල් තියෙන්නේ. මේ පැත්තෙත් වාහන දාන්න පුළුවන්. මේ පැත්තෙත් ඕනම කෙනෙකුට ඔයාලා තමන්ගේ රටේ ඕනම වාහනයක ඔයාලා වැඩ කරන ආයතනයේ වාහනයක තමන්ගේ වාහනේ කාර් එක ලොරිය බස් එක ඕනයක් අරන් එන්න ටේලර් එක ඔයාලට පේනවා මෙතන ටේලර් එකක් දැනුත් පාක් කරලා තියෙනවා. ඉතින් ඔයාලා ටේලර් එකේ වැඩ කරන කෙනෙක් නම් එන්න ටේලර් එකක් වුණත් මෙතන ගහන්න පුළුවන්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා නිව් පෙනින්සිලා ක්‍රීඩාංගණයට එන්න කියලා. අරමුව ප්‍රසංගය පැවැත්වෙන්නේ මෙතන තමයි. අපි ගිහිල්ලා බලමු ඇතුළ කොහොමද කියලා. මේ තමයි පිට. අපි ගිහිල්ලා බලමු ක්‍රීඩාංගණයේ ඇතුළ මොන වගේද කියලා. ප්‍රසංගය පැවැත්වෙන ස්ථානය මොන වගේද කියලා. මේ තියෙන්නේ අපි ඇතුල් වීමේ දොරටුව. එදා එදින ප්‍රසංගයේ ඇතුල් වීමේ දොරටුව මේ ස්ථානයේ තමයි තියෙන්නේ. මේ ස්ථානයෙන් තමයි ඔයාලට ඇතුල් වෙන්න පුළුවන්. මේ පැත්තේ ස්ටෝර් එහෙම නැත්නම් වෙයාර් හවුස් තියෙන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ස්ථානේ මේ කළු පාට ගේට්ටුවෙන් තමයි ඔයාලට ඇතුල් වෙන්න තියෙන දාට. මේ ගේට්ටුවෙන් ඇතුල් වෙලා මේ පැත්තේ තියෙන කුඩා ළමයින්ට ඕනනම් විනෝද වෙන්න පුළුවන්. පුංචි ළමයින්ට මේ ස්ථාන අඳවන්න පුළුවන් වුණා. ඩබල් පිටින් ඉන්න අයට අපි කියනවා මෙන්න යාළුවට වෙනම විනෝද වෙන්න වෙනම ක්‍රීඩාංගන 3ක් තියෙනවා මේ ස්ථානේ. කුඩා ළමයින්ට ක්‍රීඩාංගන 3ක්. ඉතින් ඒ නිසා ආරාධනා කරනවා මෙතනින් තමයි අපි ඇතුල් වෙන්නේ. ඇතුල් මේ ප්‍රසංග භූමියට මේ ස්ථානයෙන් ඇතුල් වෙන්න පුළුවන් කියන වගත් මේ අවස්ථාවේ සියලු දෙනාට මතක්. ජයවන්ත ක්‍රීඩාංගනය ඕන තරම් ඉඩ කඩ තියෙනවා. ඔයාලා හැමෝටම වෙලා නටන්න, ගයන්න, විනෝද වෙන්න. ඉතින් මගේ දකුණු අත පැත්තේ හා කෙළවරේ ජයවන්ත වේදිකාව, array sound system එක, LED තිර ඇතුළු මේ සියල්ලම අන්තර්ජාතික මට්ටමේ වේදිකාවක් උඩ තමයි ඔයාලට මේ ප්‍රසංගය බලන්න පුළුවන්, නරඹන්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන්, නටන්න පුළුවන්. ඉතින් මේ පේන ඔයාලට ඉඩ කඩ මේ ක්‍රීඩාංගනයේ සම්පූර්ණ ක්‍රීඩාංගනයේ කුඩා ක්‍රීඩාංගන දෙකක් තියෙනවා. ඉතින් මේ ක්‍රීඩාංගන වල ඔයාලට ගිහලා ඕන හැටි ඉන්න පුළුවන්. සහ මේක තමයි ප්‍රධාන ක්‍රීඩාංගනය. මේ ක්‍රීඩාංගනය තුල තමයි වේදිකාව සහ ප්‍රසංගය පැවැත්වෙන ප්‍රධාන ක්‍රීඩාංගනය. ඒ වගේම තමයි අර පැත්තෙන් තමයි අපේ පිටිපස ගේට්ටුවෙන් තමයි අපි ඇතුල් කරන්නේ. ඉතින් ඔයාලට මේ පැත්තේ ප්‍රධාන ගේට්ටුව මේ පැත්තෙන් තමයි ඔය දැනට පේන පැත්තෙන් තමයි ඔයාලට ඇතුල් වෙන්න පුළුවන්. අපේ ඇතුල් වීමේ ගේට්ටුවේ පැත්තෙන්. ඉතින් සියලු දෙනා ආරාධනා කරනවා එන්න කියලා. අරමුව ප්‍රසංගය මෙන්න මේ ස්ථානයේ තමයි පැවැත්වෙන්නේ. මේක තමයි නිව් පෙනින්සිලා ක්‍රීඩාංගණය. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා සුලෙයි. වැඩි දුරක් නෑ මේ ස්ථානයේ විශේෂම දේ. නසීම් වලට ළඟයි. මෙතනින් එහා පැත්තේ ඔයාලා දන්නවා ෂැනය වලට මෙතනින් එහා පැත්තේ ළඟයි. ඒ වගේම ඉන්ඩස්ට්‍රියල් ඒරියා එකේ අපේ කර්මාන්තපුරේ වැඩ කරන ඔයාලා හැමෝටම ආරාධනා කරනවා විනාඩි 5යි. කර්මාන්තපුරේ ඉඳන් එන්න විනාඩි 5යි. නසීම් එකේ ඉඳන් එන්න විනාඩි 10යි. ඒ වගේම සුලෙයි ඒරියා එක එක්සිට් 18 එක්සිට් 21 මේ සියල්ලම විනාඩි 10 15 මේ ස්ථානෙට එන්න පුළුවන්. හරියට මැද සුලෙයි මැද තමයි මේ ග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ නිව් පෙනින්සිලා ක්‍රීඩාංගණයට එන්න කියලා. ඔයාලට හැමෝටම ආරාධනා කරනවා අරමුව ප්‍රසංගයත් එක්ක එකතු වෙන්න. ආයිබෝවන්.